ඉතින් ශෝක කරන්න මිනිස්සුන්ට නොයි කරුණු තියෙනවා. කෝටියක් කරුණු තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශෝක කරන්නේ කියන කාරණාව මුල් කරගෙනම දෙවියන් අතර ඉපදිච්ච විස්තරයක්. ඒක කෙටියෙන් මා ඔබට කියන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි අතීතේ ජනසන්ද කියලා රජ කෙනෙක් පහළ වෙලා ඒ රජතුමා පින්පව් ගැන මිනිසුන්ට කියලා දුන්නා. කියලා දීලා පොයට සිල් අරන් මේ රජුරෝ මුළු රාජ්‍යයේම සෙනඟ රැස් කරවලා ආසනයක මනරං ආසනයක ඉඳගෙන අර සියලු දෙනාට කියනවා උඹලා මැරෙනකොට ශෝකයෙන් නම් මැරෙන්න එපා. සතුටෙන් මැරියනිල්ලා. රජුරෝ ඒකට උපමා ටිකක් කියනවා. මතක තියාගනිල්ලා කුඩා කාලේ ශිල්ප ඉගෙන ගත්තේ නැත්තම් ඉගෙනගෙන ධනයක් හම්බ කළේ නැත්තම් උඹලා වයසට ගියාට පස්සේ මිනිස්සු සැප සම්පත් විඳිනකොට අනේ අපිට ඒ කාලේ හරියට ඉගෙන ගන්න බැරි වුණා. හරියට හම්බ කරගන්න බැරි වුණා. අපේම කාලකන්ණි කම කියලා හිතට වද දෙනවා. ඔය ශෝකේ ගන්න එපා උඹලා මැරුණාට පස්සේ. දැන් හොඳට ඉගෙන ගන්න කාලේ ඉගෙන ගනිල්ලා. හම්බ කරන කාලේ හම්බ කරපල්ලා. දියුණු වෙන්න පුළුවන් කාලේ දියුණු වෙනිල්ලා. මැරෙනකොට දුක් නම් වෙන්න එපා කියලා රජුරුව මිනිසුන්ට කියනවා. එහෙනම් ඉගෙන ගන්න කාලේ කඩාකප්පල් කර ගැනීම හම්බු කරන කාලේ හම්බු කරගන්න නැති එක මැරෙන වෙලාවේ ශෝකෙට එනවා. මැරෙන වෙලාවේ ශෝකෙට එනවා. එහෙනම් දුවේ පුතේ ඉගෙන ගන්න කාලේ ඉගෙන ගනිලා. හම්බු කරන කාලේ හම්බු කරපල්ලා. මේ පින්දහම් කරන ගම. ඔයාලට උනත් ධනෙ වියදම් කරලා සමහර කෙනෙකුට පුළුවන් මේ වගේ චෛත්‍ය තනියෙන් හදන්න, විහෙර විහාර තනියෙන් හදන්න, මහා සාංගික දාන පූජා කරන්න, කටින පින්කම් පූජා කරන්න, මෙවැනි පිරිකර පූජා කරන්න. ඒකටත් අතට ගියක් හරි ඕන නේද? ඒවා ඉබේ පහළ වෙන්නේ නැහැ. බල රස්සාවක් කරන්න ඕන. රස්සාව නිකන් ලැබෙන්නේ නැහැ. සුදුසුකම් තියෙන්න ඕන. සුදුසුකම් නිකන් ලැබෙන්නේ නැහැ. ඉගෙන ගන්න ඕන. ඉගෙන ගැනීම කියන එක නිකන් ලැබෙන්නේ නැහැ. පෙම්හඹ අඩු කරගන්න ඕන. එතකොට තමයි ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. ෆෝන් එකේ පටලැවිල්ල අඩු කරගන්න ඕන. එතකොට තමයි උඹලට ඒ ගමන යන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ කියනවා ශෝක කරන්න තව හේතු වෙන එකක් තමයි කියනවා හොඳ ගුරුවරු ඇසුරු කරන්න ලැබෙනවා. උගන්වන්න දියුණු වෙන්න උදව් කරන අය ලැබෙනවා. මෙයා සෙල්ලක්කාරකමෙන් ඉන්නවා. රජුරෝ කියනවා. පස්සේ කාලේ මොකෝවත් බැරි තැනට වැටුණාට පස්සේ මට උදව් කරන්න කට්ටිය හිටියා. ගුරුවරු හිටියා. මං ඒවා ගණන් ගත්තේ නෑ. අපරාධ කියලා ශෝක එනවා. ඉතින් කියනවා මැරෙන්න ශෝකෙන් නම් මැරෙන්න එපා කියනවා. ඊට පස්සේ කියනවා මම මිනිස්සු වංචා කරලා ගසා කාලා මිනිස්සු රවට්ටලා ජීවත් වුණා. මැරෙනකොට ඕවා මතක් වෙනකොට මම මිනිස්සු රැවට්ටුවා කියලා එක මතක් වෙනකොට ශෝකේනවා කිව්වා. ඒ නිසා ශෝකෙන් නම් මැරෙන්න එපා කිව්වා. ඒ නිසා පින්වතුනි මිනිස්සු රවට්ටන්න එපා. ඊළඟට ප්‍රාණඝාතය කළා හොරමැරකම් කළා පස්පව් දසක් කුසල් කළා ජීවත් වෙනවා. මැරෙනකොට ඒව මතක් වෙනවා. ශෝක වෙනවා. ශෝකෙන් නම් මැරෙන්න එපා. ඊට පස්සේ නැති බැරි කමෙන් ඉන්න යම් යම් අවශ්‍යතා තියෙන අසරණ වෙන කාන්තාවෝ ඉන්නවා. ඒ අයට ධනෙ දීලා හෝ යම් යම් උපකාර කරලා හෝ එයාලත් එක්ක වැරදි කාම සේවනය දෙනවා. මතක තියාගන්න මේ ජනසන්ද රජුරෝ පින්පව් ගැන කියලා දෙනවා. වැරදි කාම සේවනය කරලා ඒක මතක් වෙනකොට මැරෙන වෙලාවේ ශෝකයක්මයි උපදින්නේ කියනවා. මැරෙන වෙලාවේ ශෝකයක් උපදිනවට කැමති නැත්තම් දුකෙන් මැරෙන්න කැමති නැත්තම් වැරදි කාම සේවනය කරන්න එපා. සල්ලාලකම් කරන්න එපා. ඊට පස්සේ දන් දෙන්න පුළුවන්කම තියෙනවා. දන් දෙන්නේ නැහැ. මැරෙනකොට මතක් වෙනවා අයියෝ දෙන්න බැරි වුණා කියලා. ශෝකේ එනවා. දානේ කියන්නේ මැරෙන වෙලාවේ සතුට උපද්දවන දෙයක්. දන් නොදීම ලෝභකම කියන්නේ මැරෙන වෙලාවේ දුක උපද්දවන එක. ඊට පස්සේ මට පුළුවන්කම තියෙද්දි දෙමව්පියන්ට සැලකුවේ නෑ කියලා කියන එක ශෝකේ උපද්දවන එක.
දැන් පින්වතුනි අපිට මොන ගහිලා තියෙනවා. සමහර වෙලාවට අපි යම්කිසි දාන කටයුතු වලදී වයසක අයට දෙනවා ඇඳුම් දෙන සුදු ඇඳුම් දෙනවා සිල් ඇඳුම් දෙනවා එක එක දේවල් තෑගි දෙනවා වයසක අයට. එතකොට ඒ අය අඬනවා. මං අහනවා ඇයි අඬන්නේ? අනේ අපේ දෙමව්පියන්ට දෙන්න බැරි වුණා. අන්න ශෝකියාව. එතකොට ඔයාලා දෙමව්පියන්ට සැලකුවේ නැත්තම් ඔයාලා වයසට ගිහිල්ලා අන් අයගෙන් සැලකුමක් ආවත් අනේ අපේ දෙමව්පියන්ට මේක කරන්න බැරි වුණානේ කියලා දුක එනවා. ඊළඟට තමයි දරුවෝ සැලකුවේ නැහැ කියන්නකෝ. එතකොට මතක් වෙනවා අපි දෙමව්පියන්ට සැලකුවේ නැහැ. කරුමේ අපේ දරුවොත් එහෙම වුණා කියලා. ඔන්න මතක් වෙනවා. ඒකත් දුකද්ද ශෝකයක්ද? මම ළඟදී මේ අපි හදිසියෙ ගිහලා දාන වළඳන්න ගමනක් ඈත යද්දි කඩේකට ගොඩ වුණා. ඉතින් ඒ කඩේ උපාසිකාව දෙන්නෙක් වැඩ කරන උපස්ථාන කළ මේ ගෙදරට ආවා වගේ. ඊට පස්සේ අවසානයේ මට හිතුණා බණපදයක් කියන්න ඕනේ කියලා මං කිව්වා අම්මා ඔයාලා දෙන්නට ගොඩාක් පිං තමන්ගේ ගෙදරට ආවා වගේ හාමුදුරන් වහන්සේලාට උපස්ථාන කළා කියලා. අනේ ඔව් හාමුදුරනේ අපිට පන්සල් යන්න බෑ අපි හැමදාම වැඩ. ඉතින් තමන්ගේ කඩේට ආවම ගෙදරට ආවා වගේ උපස්ථාන කළා ඒ පින මං කරගන්නවා කිව්වා. අන්න ඊට පස්සේ ඉරිදා නිවාඩු ගන්නවා කිව්වා. නිවාඩු අරන් තාත්තා විතරයි හාමුදුරනේ ඉන්නේ. ගිහිල්ලා තාත්තගේ කකුල් දෙක උණු වතුරෙන් ඩෙටෝල් දාලා කකුල් දෙක උණු වතුරේ තියලා කකුල් දෙක මිරිකලා සම්බාහනය කරනවා කිව්වා. අනේ මගේ තාත්තා ළඟදීන් මේ පාරේ යන්න ගිහිල්ලා වාහනයකට හැප්පිලා අනේ හාමුදුරනේ අනේ තුවාලයක් නම් ඕනේ නැහැ. කඳුළු වැටෙනවා. කඳුළු වැටෙනවා. අර තාත්තා ගැන කියලා සතුටින්. දැන් මේ කියන්නේ සතුටින් උපස්ථානේ. ඊට පස්සේ මම ඉතින් පිරිත් නූලක් එහෙම දුන්නා. ඊට පස්සේ පහඳුරනේ යනකොට අපේ මේ ලොකු මහත්තයාට පිරිත් නූලක් ගෙට ගහලා යන්න. අර කඩේ අයිතිකාරයාට. එහෙනම් තමන්ගේ කඩේ තමන් යැපෙන තැන ප්‍රධානියා ගැන කරුණාව මෛත්‍රී නැද්ද? මොන්ද මැරුණොත් දෙව්ලෝ යනවා. අන්න ධර්මය අල්ලනා ඉන්නේ තැන. දැන් මේ බණ අහන්න එනවා. මිනිහා මරා ගන්න හදනවා. තාත්තා ගැන කිසිම හැඟීමක් නැහැ. අම්මා ගැන හැඟීමක් නැහැ. තමන් වැඩ කරන තැන ප්‍රධානියා ගැන හැඟීමක් නැහැ. උන් හිටියත් එකයි නැතත් එකයි. මක බැවැනින් කියලා ඉන්නේ. හැබැයි බණ අහනවා. සුගතිය ළඟ එතකොට මෙයාට නෙවෙයි. අර කඩේ හිටපු අම්මටනේ. කඩේ හිටපු අම්මටනේ. ඒ නිසා පින්වතුනි අපි මේ ගුණවත් කමෙන් තමයි ගුණවතුන් ළඟට යන්නේ. සත්පුරුෂයන් ළඟට යන්නේ. ඒ නිසා මව්පිය උපස්ථානය අම්මට සලකනවා කියන එක තාත්තට සලකනවා කියන එක Taman ළඟ තියෙන්න ඕන එකක්. දෙමව්පියන්ට අමතක වෙනවා හරියට. මේ කෑවා මේ බිව්වා අමතකයි. කෑවේ නැහැ බිව්වේ නැහැ කියනවා. ඒවට උරණ වෙලා හරියන්නේ නැහැ. දෙමව්පියන්ගේ සංසාර දෝෂ තියෙන්න පුළුවන්. චරිත ලක්ෂණ තියෙන්න පුළුවන්. ඉතින් හොඳලා අවුරුදු 50 60ක් හදාගත්තේ නැති ඒවා අපි දරුවෝ වෙලා කොහොම හදන්නද? අනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අම්මා බේරගත්තේ අවසාන මොහොතේ. කොච්චර ඉවසීමක්ද? කොච්චර කලබල නැති බවක්ද? කොච්චර ප්‍රඥාවක්ද? ඒ නිසා අපිට ඔක්කොම රංජු පිටින් පෞල් පිටින් නිවනට අරන් යන්න බෑ. අපිට ඉවසන්න වෙනවා. ඒ නිසා මව්පිය උපස්ථානය කියලා කියන එක සතුටට කාරණාවක් මිසක් මරණ මංචකේ දුකට කාරණාවක් නෙවෙයි. යම්කිසි කෙනෙක් පුළුවන්කම තියෙද්දී දෙමව්පියෝ ගැන බලන්නේ නැත්නම් මරණ මංචකේ ශෝකේනවා. ඊළඟට තියෙනවා ගුරුවරු තමන්ට උදව් කරපු ගුරුවරු තමන්ට උදව් කරපු කට්ටිය ඉක්මවලා ගිහිල්ලා. ඒ කියන්නේ කෙලෙහි ගුණ නැහැ. තමන්ට උදව් කරපු අය ගැන හැඟීමක් නැහැ. මැරෙන මොහොතේ ශෝකේනවා කියනවා. ඊට පස්සේ ජනසන්ද රජුරු කියනවා ජීවිතයේ අර්ථය කියලා දෙන හොඳ බණ දහම් දන්න ශ්‍රමණයන් වහන්සේලා ඉන්නවා. ඉතින් ඒ අයගෙන් බණ අහන්නේ හොඳ දේවල් අහන්නේ මොන බණද කියලා ඉන්නවා. වයසට පළච්චි පස්සේ අනේ බණ ටිකක් අහන්න යන්න බැරි වුණා. සමහරවිට ඒ කාලේ අර බණ කියන හාමුදුරුවොත් නැහැ. ඉන්න කාලේ ගියෙත් නැහැ. අයියෝ අපිට බණ ටිකක් අහන්න යන්න බැරි වුණා. දැන් මේ චෛත්‍ය හදන්න, විහෙර විහාර හදන්න ගානක් නැතුව ඉන්න පුළුවන්.
පස්සේ වයසට වෙලා හැරමිටියෙන් එනකොට සිමෙන්ති කොටයක්වත් දෙන්න බැරි වුණා. එනවද නැද්ද ශෝකේ? එනවා. ශෝක කරන්න එපා. ශෝක නොකරන ධහම පුරුදු කරන්න. මේ ධහමෙන් ශෝකේ දුරු කරනවා. ඊළඟට ඒ උතුම් අයගේ සත්පුරුෂ ඇසුර ලබා ගන්නට කියලා කිව්වා. ඉතින් මේ විදිහට වැරදි අඩුපාඩු හදාගෙන වැරදි අඩුපාඩු හදාගත්තේ නැති කෙනාට මරණ මංචකේ ශෝක එනවා. වැරදි අඩුපාඩු හදාගත්ත කෙනාට මරණ මංචකේ සතුට එනවා. දුවේ පුතේ පින්වතුනි ඔයාලගේ වැරදි අඩුපාඩු දෝෂ ඇති ඒවා හදාගන්න මැරෙන වෙලාවේ බය වෙන්නේ නැහැ. ශෝක වෙන්නේ නැහැ. වැරදි හදාගත්ත අයට. ඉතින් ජනසන්ද රජුරු හැමදාම පොයට ওই බණ ටික තමයි කියන්නේ. බුදුරජාන් වහන්සේ වදාලා ඒ ජනසන්ද රජුරුවන්ගේ රාජධානියට පු සියලු දෙනා මරණින් මත්තේ දෙවියන් අතරට ගියා. ශෝක නොකිරීම කියන කාරණාව. එයාලා ධර්මයේ පුරුදු කළේ ශෝක නොකර ඉඳීම පිණිස. මැරෙන වෙලාවේ ශෝකයෙන් මැරෙන්නේ නැතිවීම පිණිස. මතක තියාගන්න පින්වතුනි මේ අපි පින්පොත් ලියාගෙන හිටියට මැරෙන වෙලාවේ මෙහෙම මැරෙනවා කියලා මේ හිතනවා කියලා හිතුවට කොහොම මැරෙයිද කියලා කවුද දන්නේ? අර එක අම්මා කෙනෙක් පාරේ යනකොට ලයිට් කණුවක් ඔලුවට දඩස් ගාලා වැටුනේ. දැන් මේ වෙලාවේ පින්පොත සීකර ගන්න බලවන්ද? කරව පින්කම් සීකර ගන්න බලවන්ද? බෑ. මතක් වෙන එකක් ඒ වෙලාවට. අර මිනිස්සු අර වතුරක් අර මේ වතුරකින් මුළු නගරයක්ම ගහගෙන ගියා. එහෙම යනකොට පින්පොත් එහෙම තියෙනවද? කරපු පින්කම් සීකරන්න බලවන්ද? හදිසියේ කලබලයක් ආවට පස්සේ වාහනේ පාරේ යනකොට වාහනයකින් චප්පු වුණා. හිටපු ගමන් පපුව පුපුරලා මැරුණා. නහර පිපුරුවා. ඒ නිසා මේ මැරෙන වෙලාවට අපි මොනවද හිතන්නේ මෙහෙමයි හිතන්නේ කියලා දැන් ප්ලෑන් කරලා තිබ්බට ඇත්තම කතාව තමයි මැරෙන වෙලාව කියන්නේ අහඹු දෙයක්. ඒ කියන්නේ ඒකේ ඒ වෙලාව කොහොම වෙයිද දන්නේ. ඉතින් මහානාම සාක්‍ය අහනවා ස්වාමීනි මැරෙන වෙලාවට මොනවා මතක් වෙයිද දන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහානාම බය වෙන්න එපා. ඔබ යමක්ද වැඩිපුර පුරුදු කරන්නේ ඒක තමයි කිව්වා ඔබගේ මරණයට එන්නේ ඉදිරියට. ගහක් යම් පැත්තකටද නැමිලා තියෙන්නේ ඒ ගහ කැපුවොත් වැටෙන්නේ නැමිලා තියෙන පැත්තට. ඒ නිසා ඔබ වැඩිපුර පුරුදු කරන්නේ කරුණාව මෛත්‍රිය නම් මැරෙන වෙලාවේ මොනවද හිතන්නේ කියලා ඒ කල්පනා කරන්න දෙයක් නැහැ. ඔබගේ හිත වැඩිපුර තුනුරුවන්ට බරයි නම් පිනට බරයි නම් යහපතට බරයි නම් ඉවසීමට බරයි නම් මැරෙන වෙලාවේ මොකද්ද කියලා ප්ලෑන් කරන්න දෙයක් නැහැ. ඔබගේ ජීවිතේ නැඹුරු වෙච්ච පැත්තට ඔබගේ උපත සිද්ධ වෙනවා. දුවේ පුතේ පින්වතුනි ඔයාලා බලන්න දැන් වැඩිපුර නැඹුරු කොහෙටද? සමහර අයගේ නැඹුරු ෆෝන් එකේ ගේම් වලට, සමහර අයගේ Facebook වලට, YouTube වලට, එහෙම නැත්නම් Google වලට. ඊළඟට මොන හරි දේවල් එක්ක රණ්ඩු වලට ජීවිතේම ලෙඩ දුක් වලට කැප කළා. බෙහෙත් ගේනවා. සමහර අය ජීවිතේම තොවිල් පවිල් අනවින කොඩුවින කපා දෙහි කපා ජීවිතේම ඒකට නැඹුරු වෙලා තියෙන්නේ ඒ පැත්තටමයි গুপ্ত පැත්තට. සමහර අයගේ අදෝනාවමයි කන්දොස් කිරියාවමයි හැමදාම nyuru ගගාම ඉන්නේ. මූණු එල්ලිලා දෙබර ගෙඩි වගේ හිනාවක් අහලක නැහැ. බලන්නකෝ මේ මනස ලෝකෙ ඉපදිලා මේ මිනිස්සු ඉන්න විදිය. එල්ලගෙන නම් ඉන්නේ. ශෝක සල්හරණ සූත්‍රයේ තියෙනවා. ශෝකේ රැස් කළොත් දුක රැස් කළොත් මරුණාට පස්සේ උපදින්නේ දුක තියෙන ලෝකෙක. ශෝකේ තියෙන ලෝකක. පොඩ්ඩක් hina වෙලා සතුටෙන් ඉන්න. එල්ලගෙන ඉඳලා ආයෙ මැරිලා උපදී hinaවක් අහල පහලක නැති ලෝකෙක. ඔව් ඔය ගැඩවිල්ල පණුව ඉන්නව hina වෙවි ඉන්නව දැකලා තියෙනවද? ඈ බල්ලෝ hina වෙවි ඉන්නව දැකලා තියෙනවද? බුරා රංඩු වෙවි අංකරය අල්ලගෙන ඉන්නේ මනුස්ස ලෝකෙ ඉද්දිමුත් කරපු ඒවා. ඒක hinaවක් නැති ලෝකෙක උපදිනවා. පොඩක් hina වෙලා ඉන්න පරණ දේවල්ම හිතා ඉන්න එපා. මට කවුරුවත් නැහැ මාව තේරුම් ගන්න නැහැ මං අසරණයි මට කිසි කෙනෙක් නැහැ
කිකිය ශෝක කර කර ඉන්න එපා. මේ ශෝක කිරීම මහ මෝසල දෙයක්. ශෝක නොකිරීම ඒතම් මංගලමුත්තම අශෝකං විරජං කේම ඒතම් මංගලමුත්තම. ශෝක කරන්න එපා. බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණේ ඔබට ශෝකය දෙන්න නෙවෙයි. ශෝකෙන් ඔබ නිදහස් කරගන්න. ඒ නිසා බුදුබණ පද අහත් ඔබ ශෝකෙන් ඉන්නවා නම් ඔබ බුදු සරණට ගිහිල්ලා නැහැ. ඔබ බුදු සරණට ගිහිල්ලා නැහැ. තමන්ගෙන් වෙච්ච වැරදි ගැන පීඩා වෙවි තැවි අයියෝ මගෙන් මෙහෙම වුණා කියලා පරණ වැරදි හිතා තව තවා ඉන්න බුදු කෙනෙක් පහළ වුණේ. බුදු කෙනෙක් පහළ වුණේ ඔබට ගින්නක් දෙන්න නෙවෙයි. ඔබගේ හිතේ ගින්න සුවපත් කරන්නයි, සිසිල් කරන්නයි. බුදු කෙනෙක්ගේ බණ අහත් ගින්නෙම නම් ඉන්නේ. පසුතැවිම නම් ඉන්නේ. ඔබට කොහෙන්ද බුදු සරණ? අසරණ වෙලා වගේ ඉන්න එපා. අර වඳුර ටිකක් ගහකට එල්ලුණා වගේ ඉන්න එපා. එක පැත්තක් දිහා බලාගෙනම යදින්න එපා. බුදු කෙනෙක් පහළ වෙන්නේ අසරණය ගොඩක් බිහි කරන්න නෙවෙයි. සරණක් දෙන්න, හයියක් දෙන්න. මේ බුදුරජාණන් වහන්සේ වදාලා මයි සද්ධාමත්තම් පේමත්තම් සබ්බේතේ සග්ග පරායනා. බුදු කෙනෙක් ගැන සද්ධා මාත්‍රය, ප්‍රේම මාත්‍රය තිබ්බොත් දෙවියන් අතර උපදිනවා කියලා. ඒකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය. බුදුන් සරණ ගියොත් අපායට යන්නේ නැහැ. පහය මානුසන්දේහං දේවකාය පරිපූර්ණේ සම්ති. මනුස්ස ශරීරය අතහැරපු ගමන් දෙවියන් අතරට යනවා. එහෙනම් දෙවියන් අතරට යන්න බැරි. මා කිව්වේ බොරුවක්ද? බුදු සරණ නැහැ. තැවෙනවා. සමහර ළමයි තරුණ ළමයි බඹසර රකින්න ඕන කියලා ඒක රැක ගන්නවත් බෑ. අනේ මට බඹසර රකින්න බෑ. කිකිය ඉන්නවා තැවි බුදු කෙනෙක් ඕකට පහළ වුණේ නැහැ. බුදු කෙනෙක් දේශනා කළේ පන්සිල් රකින්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පංචශීලයේ රකින්න කියලා. Tamanda බැරි දෙයකට අත ගහලා දුකෙන් ඉන්නවා. මැරුණට පස්සේ හොඳ තැනකට යන්නේ නැහැ. ශෝකේ තියෙන තැනකට යන්නේ. බඹසර රකින්න ගිහිල්ලා ශෝකේ තියෙන තැනක උපදිනවා. Tamanda පුළුවන් දේ කරන්න ඕන තමන්. අනේ මට භාවනා කරගන්න බෑ. මට මතක හිටින්නේ නැහැ. මේ කියනකොට තේරෙනවා ඒක මැදයි. මතකී කියන එක මොකක් හරි පොම්පේකින් මේව කරන්නේ. මේ මිනිස්සු සෝග වෙනවා. අනේ බණ අහනවා මතක නැහැ. අනේ ආන්දරනේ මේ හන්දි ගැක්කුම දැන් ඒකක් කර ගහපන්කෝ අපි. ලෙඩ දුක් හැටි. වයසට ගියාම හැටි. අතපය අපිට වාරු නෑ. ඕක තමයි හැටි. ශෝක නොකරන හිතක්. මේ ඊලන්දාරි දිහා බල්ලා කොල්ල කෙල්ල දිහා බල්ලා මොන්ට වගේ අපිටත් ඇවිදින්න බෑනේ කියලා මේ ආච්චිලා හිතනකොට ඉතින් ශෝකේ තමයි. තමන් කරගත්තු දේ තමන්ට එන්නේ කියලා විශ්වාස කරන්න. දරුවෝ සලකනවා හෝ නැතා හෝ මේ ලැබිච්ච ලාභේ හිතන්න බුදු කෙනෙක් සරණ යන්න ලැබුණා. ධර්මයේ සරණ යන්න ලැබුණා. ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්න ලැබුණා. මේ ඔබගේ අතින් gadol ඇද විහෙර විහාර හදන්න ලැබුණා. මේ ස්තූපයක් හදනවානේ. සතුටු වෙන්නකෝ. ඔයාලගේ අම්මලා තාත්තලාට බැරි වුණානේ චෛත්‍යයකට gadolක් දෙන්න. ඔයාලගේ අම්මලා තාත්තලාට එක බණ මඩුවක මෙහිම රහතුන් ගැන අහන්න බැරි වුණානේ. ඇයි ශෝක කරන්නේ? ඇයි අඬන්නේ? ඇයි වැළපෙන්නේ? රාග ద్వේෂ මෝහය අපිට ප්‍රහාණය කරගන්න බැරි වුණා තමයි. ඒ වුණාට මේ මුනිවරුන්ට වඳින්න පුළුවන් වුණා. ඒ මුනිවරු සිහි කරගෙන දම් පුදන්න පුළුවන් වුණා. ඒ මුනිවරුන්ට මල් වලින් ස්තූප කරන්න පුළුවන් වුණා. ඒ මුනිවරු වෙනුවෙන් චෛත්‍ය හදන්න ලැබුණා. ඒ මුනිවරුන්ගේ ගුණ අහා ඉන්න ලැබුණා. මේ අවසන් යුගයයි. ශෝක කරන්න එපා. අඬන්න එපා, වැළපෙන්න එපා. මිනිහා ආදරේ නැහැ කියලා වැළපි ඉන්න එපා. ඇඬු කඳුලින් ඉන්න එපා. දානයක් බෙදන්න ගිහිල්ලා වාජනයකට අත දික් කරනවා. වෙන කෙනෙකුට දෙනවා. ඔය ඩිංගිත් ඇති. ශෝක කරන්න.
හොද්දට යමක් හදන්න හිතාගෙන ඉන්නවා. ඒක කවුරු හරි තෙලට දානවා. ඕක ඇති. ශෝක කරන්න. පිනක් කරනවා. ලොකු පිනක් කරලා නම කිව්වේ නැත්තම් ඒක ඇති. ශෝක කරන්න. ශෝක කරන්න ඉඩින්ගිත් ඇති. ඔය වගේ එකින් එක බලන්නකෝ. පින්කම් වලට ගිහිල්ලා මල් මාලේ ඇදලා ගත්තා කියලා අප්සෙට් යනවා. මට ඒ පහන ගෙනියන්න දුන්නේ නැහැ. අප්සෙට් යනවා. මම පූජා කරන්න ගිහිල්ලා තැම්පක් කරන්න හදනකොට මෙතන වෙන කෙනෙක් තිබ්බා. අප්සෙට් යනවා. හාන්දුරෝ අරයට නම් එතන පූජා කරන්න දුන්නා අපිට දුන්නේ නැහැ. අප්සෙට් යනවා. ශෝකය. ශෝකය. එහින් පෙන් හබවල් වල පටලැවිලා ප්‍රේමතෝ ජායති ශෝකෝ. එහින් ප්‍රේම ශෝකය. මෙයින් තොරස්නාවෙන් බැඳිලා තණ්හාය ජායති ශෝකෝ. අම්මෝ. මෙයින් කාමයෙන් ඇවිස්සලා කාමතෝ ජායති ශෝකෝ. එහෙනම් මේ සත්වය වෙලෙන්නේ බැඳෙන්නේ දුක් විඳින්නේ කුමක් නිසාද? ශෝකය නිසා. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ ශෝකයෙන් අපිව නිදහස් කරවන්න. එහෙනම් අවංකවම අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියා නම්, ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ ගියා නම්, සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියා නම්, අපේ හිතේ සරණ කියන එක තියෙනවා නම් අනිවාර්යෙන් අපිට ඕන මොකද්ද? ඒ බණ අහන්න ශෝකේ අඩු වෙන්න ඕන. දැන් ඔබ බුද්ධ ශාසනයෙන් පිහිටක් ගත්තා කියලා නම් ඔබට දැනෙන්න ඕන නම් ඔබගේ හිතේ ශෝකේ අඩු වෙන්න ඕන. දැන් මට කියන්න ඔබ මැරෙනකල් ජීවත් වෙන්න ඕනේද නැද්ද? නැවතත් අහනවා. මැරෙනකල් ජීවත් වෙන්න ඕනේද නැද්ද? මැරෙනකල් ජීවත් වෙන්න ඕනේ දුකේ ශෝකෙන්ද ශෝක නැතුවද? ශෝක නැතුව. එහෙනම් ශෝක නැතුව ඉන්න ක්‍රමයක් හදා ගන්න. එක්කෝ ප්‍රශ්න අමතක කරන්න. එක්කෝ කර්මය ගැන හිතන්න. එක්කෝ ලබාවුවන් හැටි කියලා හරි හිතන්න. එක්කෝ පින් කරන්න. එක්කෝ විහෙර විහාර වඳින්න. මොන හරි ක්‍රමයක් හදන්න ශෝක නොකර ඉඳීම පිණිස. අමතක කරන්න. සිල් කැඩුනොත් සමාදන් වෙන්න. සිල් කැඩුනොත් සමාදන් වෙන්න. සමාදන් වෙලා අලුතෙන් රකින්නවා කියලා හිතන්න. ශෝක කරන්න එපා. නම ගමක් කියව ගන්න එපා. වැඩක් තියෙනවේ. දැන් මේ මැරිලා ගිහිල්ලා ගවයෙක් වෙලා ඉපදුනොත් එයාට ඉතින් සිරියාවති කියන්නේ ආරකී කියලා කියන්නේ. නම මොකටද? ඉතින් ඒ නිසා අර ශෝකක අද හොඳට හිතර ගන්න. ශෝක කරන්නේ නැතුව ඉන්නවා කියලා. ශෝක කරන්නේ නැතුව ඉන්නවා කියලා. මේ මිනිස්සුන්ගේ ජීවිත අවුලවන්නේ ශෝකෙන්. හැම වෙලාවෙම එල්ලගෙන ඉන්න මෝණු දිහා බැලුවම පේනවා. මෙන්න දෙබර ගෙඩි වගේ. බලෙන් හිනාව ගන්නෙ. ඒ නිසා මේ ශෝක නොකර ඉන්න දහමක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ ධර්මයේ අහන්න හිතේ ශෝකේ සංසිඳෙන්න ඕන. ඒක තමයි බුදුන් සරණ යනවා කියලා කියන්නේ. මතක තියාගන්න මේ බණ අහලා හිතට දුකක් එනවනම් හිතන්න මම බණ අහපු විදිහ වැරදි කියලා. මොකද බුදු කෙනෙක් ධර්මයේ දේශනා කරන්නේ දුකක් ඇති කරන්න නෙවෙයි දුක නැති කරන්න. බණක් ඇහුවට පස්සේ පීඩාවක් එනවා නම් ඔබ හිතන්න මේ බණ අහපු විදිහ වැරදි කියලා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ පීඩාව නැති කරන්න. බණ ඇහුවට පස්සේ පසුතැවිල්ලක් එනවා නම් ඔබ හිතන්න බණ අහපු විදිහ වැරදි කියලා. බණෙන් බුදු කෙනෙක් පහළ වුණේ පසුතැවිල්ලෙන් ඔබ නිදහස් කරවන්න. වරදින් අත්මුදවන්න. වැරදි කර කර ඇති බණ ඇහුවට පස්සේ එයින් අත් මිදෙන්න. ශෝක නොකරන දහම හරියට පිළිපදින්න, හරියට අහන්න, හරියට අර්ථය ගන්න කියන එක තමයි අද පිළිඳ වෙච්ච මහරහතන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේ ඉදිරියේ මේ සියලු දෙනා ඉදිරියේ ඔබට දේශනා කරන ධර්මය. ඉතින් ඒ නිසා අපි කාටත් ගෞතම බුද්ධ ශාසනය මේ උතුම් තථාගත අරහත් ඉතින් හිතන්න මේ වාගේ ආනුභාව සම්පන්න රහතන් වහන්සේලා පහළ වුණේ බුදුරජාණන් වහන්සේගේ දරුවෝ විදිහට. මේ තුන් ලෝකෙට අග්‍ර බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයක් කනාතීතා සූචම්හි
නිරයම්හි සමප්පිතා. මේ අවස්ථාව මේ ක්ෂණ සම්පත්තිය අහිමි වුණොත් නිරේ ගිහිලා ඔබට දුක් විඳින්න වෙයි කියලා. ඔය බුදුරජාණන් වහන්සේ ශෝක කරන්න එපා කියලා වදාළ කාරණේ. මේ ගෞතම බුද්ධ ශාසනය අවසාන කාලයයි. මේ යුගයේ මගහැර ගන්න එපා. අඩුපාඩු තියෙන්න පුළුවන්, ගෙවල් වල කරදර තියෙන්න පුළුවන්. මේ කල්පෙටම කරන අවසාන පින් ටික කියලා හිතලා පින්කම් කරන්න. මේ කල්පෙටම අහන අවසාන බණ ටික කියලා හිතලා බණ අහන්න. කරන හැම පින්කමක්ම වෙහෙරක් විහාරක් වැන්දත් මේවට අප උපස්ථාන කළත් හිතන්න මේ කල්පෙටම කරන අවසාන පින්කම් ටික කියලා. ගෞතම බුද්ධ ශාසනයේ අවසාන යුගයයි මේ. පහනක් නිවී යන්න කලින් දැල්ල එළිය වැඩි වෙනවා වගේ මේ ගෞතම බුද්ධ ශාසනයේ අවසාන යුගයේ මේ විහෙර විහාර හැදිලා මේ මිනිස්සු බණ ටිකක් අහන්නේ. කරදර ගොඩාක් මැද ඔයාලා බණ අහන්න ආවි. අපිට යම් සහයෝගයක් පරිසරයෙන් දුන්නාද වැස්ස නවත්තලා. ඉතින් ඒ දෙන සහයෝගයෙන් හරි පින් කරගන්න. අවසාන නැවයි මේ දහම් හඬ. ශෝක කරන්න එපා කිව්වේ අවසාන නැව. ඒ නැවට නැග ගන්න. මේ පින්කම් කරන්නේ අවසාන නැව. අතපය කැඩිලා හරි තුවාල කරගෙන හරි දුවලා හරි එක කකුලෙන් හරි ගිහිල්ලා අවසාන නැවට නැග ගන්න. ඒ වගේ ගෙවල් වල ප්‍රශ්න කරදර දුක්ඛං කටළු ඔයාලගේ අඩුපාඩු ඕනෑපාකම් ඒවා පස්සෙකට දාලා ඒවා ගැන හිතා ඉන්නේ නැතුව මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේත් එක්ක එකතු වෙන්න, තෙරුවන් සරණ යන්න, පින් කරන්න, කුසල් වඩන්න මේ අවසාන කාලයයි. මේ අවසාන කාලයයි. මේ විදිහට පැය ගණන් මිනිස්සු බනහන අවසාන කාලයයි. මේකෙන් බේරෙන්න කනාතීතා සෝචම්හි නිරයම්හි සමප්පිතා. මේ අවස්ථාවත් මගහැරුණොත් එහෙම නිරේ තමයි ඉපදෙන්න වෙන්නේ. මේ තියෙන පව්කම් ලෝකයේ හැටියට කෝටි 800ක් ගත්තොත් ඒකෙන් කෝටි 2යි ලංකාවේ ඉන්නේ. ඒකෙනුත් කීයෙන් කී දෙනාද මේ බනහන්නේ? කොච්චර සුළු පිරිසක්ද? දෙව්ලෝ යන්න අවස්ථාව තියෙන කීයෙන් කී දෙනාටද? නිවන් දකින්න අවස්ථාවක් තියෙන කීයෙන් කී දෙනාටද? ඔයාලගේ නිවන හදනවා කියලා හිතාගෙන මේ ස්තූපේ හදන්න. ඔයාලගේ ජීවිතේ කෙලෙස් වලට ගරහා මගේ රාගේ දුරු වීම පිණිස, ද්වේෂේ දුරු වීම පිණිස, මෝහේ දුරු වීම පිණිස, මේ දුක් විඳින ජීවිතෙන් නිදහස් වීම පිණිස මම මේ පින් කරන්නේ කියලා හිතාගෙන පින් කරන්න. බඳින ගඩොලක් ගානේ, අදින වැලි කැටයක් ගානේ, ගත වෙන තප්පරයක් ගානේ මේ විහෙරවල් වලට උපස්ථාන කර මට නිවන් සුවයම ලං වේවා, මම මේ දුකෙන්ම නිදහස් වේවා කියලා හිතන්න. ඉතින් අපගේ ශාස්ත්‍රෝන් වහන්සේගේ සසුනේ පිහිට ලබා ආර්ය වූ දෙවියන්ට බොහෝසේ ප්‍රිය වූ මහා පිළින්ද වච්ච මහරහතන් වහන්සේ යම් දහමක් අවබෝධ කළසේක්ද අපිටත් ඒ ධර්මය අවබෝධ කරගන්න මේ කළ පින කුසලය හේතු වාසනාම වේවා. සාදු සාදු.